කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ගරු කටයුතු අපේ නායක හරුවන් වහන්සේගේ අවසරයි පින්වත්නි ඔය ළමයි එදා ඉඳපු තත්ත්වය අද මේ ඉන්න තත්ත්වය පිළිබඳ ඔය දරුවන්ට මතකයක් තියෙනවා. ඉතින් නායක හාමුදුරුවන්ට ඔය ඇත්තෝ ජීවත් වෙන තාක් කල් දිනපතා පින් දෙන්නට ඕන. නායක හාමුදුරුවෝ ඔය ඇත්තන්ට මේ නිවස හදලා වඩලා අද ප්‍රදානය කරන්නට යෙදුණා. නායක හාමුදුරුවෝ මේ නිවස පමණක් නෙවෙයි උන්වහන්සේ
පැරිසියට ගිහිල්ලා අවුරුදු 42ක් වෙනවා. මේ කාලමානයේ තුල ඒ හැම දෙයක්ම හැම කැපකිරීමක්ම හැම සේවාවක්ම සිද්ධ කරේ ලාංකික අපි සියලු දෙනා වෙනුවෙන්. ගෙවල්, ඒ වගේම නිවාස, රෝහල්, වැඩිහිටි නිවාස, ඒ වගේම ළමයින්ට අධ්‍යාපනය පිණිස ආධාර, ඒ වගේම අධ්‍යාපන ආයතන, පන්සල් විවිධාකාරයෙන් නායක හාමුදුරුවෝ ඒ සමාජ මෙහෙවර, ආගමික මෙහෙවර ඉතාමත්ම මනවින් සිද්ධ කරපු අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වපු ඒ ධර්ම මාර්ගයේ යමින් උන්වහන්සේ අපට උගන්වපු ඒ මිනිසු වෙනුවෙන් කළ යුතු කැපකිරීම උන්වහන්සේ මනවින් අවබෝධ කරගෙන ඒ කැපකිරීම උන්වහන්සේ විසින් මේ අවුරුදු 42ක් පුරාවටම උන්වහන්සේ සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් උන්වහන්සේ වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. ඒ වෙහෙස වෙන්නේ, මහන්සි වෙන්නේ ලාංකික අපි වෙනුවෙන්. ඉතින් එහි ප්‍රතිඵලයක් ලැබපු අවස්ථාවක් තමයි මේ අවස්ථාව. කුඩා දරුවන් දෙපළක්, ඒ වගේම ඒ අම්මා තාත්තා දෙන්න, අඩු ආදායම්ලාභී දෙදෙනෙක්. ඉතින් අපි නායක හරවන්ට මේ පිළිබඳව සිහිපත් කිරීමෙන් නායක හරව බොහොම කරුණාවෙන්, බොහොම මෛත්‍රියෙන්, බොහොම අනුකම්පාවෙන් යුක්තව මේ සඳහා අවශ්‍ය කරන මිල මුදල් ලබා දීලා මේ ගෘහය අද සකස් කරලා අවසන් කරලා ඔබ සියලු දෙනාටම ප්‍රදානය කරන්නට යෙදුණා. ඒ නිසා මේ කටයුත්ත වෙනුවෙන් නායක හාරෝ දැක්වූ අනුග්‍රහය වෙනුවෙන්, ඒ දානමය වෙනුවෙන් නායක හාමුදුරුවන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. තව තවත් මේ ශාසනික මෙහෙවර සිද්ධ කර ගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මහානුභාව සම්පන්න ගැටබරු දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා. සතවර්ෂාදී කාලයක් නායක හාමුදුරුවෝ යහතින් වැජබෙමින් ජීවත් වෙමින් මේ සමාජ මෙහෙවර තවදුරටත් සිද්ධ කර ගැනීමට මේ පිනම මහෝපකාරී වේවා කියලා නායක හාමුදුරන්ට අපි ආශිර්වාදය සිද්ධ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මදාරති තත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිෂ්ඨිකෝ වක්ඛාතෝ ඒහි පාසිකෝ ප්‍රණයිකෝ වජ්ජන්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිසයුතානි අට්ඨ පුරිස පුක්ඛලා ඒස භගවතෝ ශාවක සංඝෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති. ඒතේන සච්ච වච්චේන පාතු ත්වං රතනත්තයං. ඒතේන සච්ච වච්චේන පාතු ත්වං රතනත්තයං. ඒතේන සච්ච වච්චේන පාතු ත්වං රතනත්තයං. යං කිංජීවිත්තං විදවා රංවා සග්ගේසු වායං රතනං පනීතං නෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං. ඒතේන සච්චේන සුවත්තියෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගාසක්ඛ්‍ය මුනි සමාහිතෝ නදේන ධම්මේන සමත්ති කිංචේ අයතිගේ බවස්මින් තේකින බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරායතයම් පදීපෝ. තාමත් සන්තෝෂයි අද මේ නිවස බාර දෙන්න පැමිණෙන්නට ලැබීම ගැන. අද උදේ 5ට විතර අපි මිනුවන්ගොඩින් පිටත් උනේ. ඉතින් 9ට 15ක් වෙනකොට ආවා. ඉතින් මේ කටයුතු සිද්ධ කරන්නට අපිට ආයතනය කළේ විශේෂයෙන් අපේ කවුද මේ තරංග මහත්මයා. එයාගේ ඉල්ලීම පිට විශේෂයෙන් මේ ගැටබරු දේවාලය, ඒ පුරාණ විහාරස්ථානයේ අසල අපේ කිරින්දේ ආනන්ද නායක හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ කටයුතු සිද්ධ කරන්න ලැබීම ඉතාමත්ම සතුටට කාරණයක්.
ඉතින් මේ නායකහරු ප්‍රකාශ කළා වගේ මගේ ජීවිතේ මම පැරිසියට ගිහලා අවුරුදු 45ක් වෙනවා. ඒ 45 කාලය ඇතුළත මගේ අධ්‍යාපනයට යෙදූ කාලය හැරෙනව අනිත් කාලය සියල්ලක්ම යොදවලා තිබෙන්නේ මට ලැබෙන සියලු දේවල්ම මේ මාතෘ භූමියේ අසරණයන් වෙනුවෙන් පිහිට වෙන්නට නැත්නම් ඒ අය වෙනුවෙන් පරිත්‍යාග කරන්නට. ඉතින් මම තව සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා මේ සියලුට ලැබෙන හැම දෙයක්ම විවිධ බාධා විවිධ කතා එක කියන සියල්ලක්ම මොනවා කිව්වත් මම පරිත්‍යාග කරලා තිබෙන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන්. ඒක මේ ලංකාවේ අය පමණක් නෙවෙයි අපිට ආධාර කර අනිත් රටවලත් අය වෙනුවෙන් පරිත්‍යාග කරලා තිබෙනවා. ඒක වැඩි හරියක් ඒවා පරිත්‍යාග කරේ මේ මාතෘ භූමිය වෙනුවෙන්. ගෙවල් හදලා දෙන්න සුනාමි කාලේ අපි නිවාස ව්‍යාපෘති දෙකක් කළා. ඉතින් මේ පහුගිය කාලය ඇතුළත මේ දිට්ඨා සුලිකුණාට වෙනුවෙන් අපි ලක්ෂ 100කට ආසන්න ප්‍රමාණයක් මුදල් වියදම් කරලා පරිත්‍යාග කළා. තැන්පත් මුදලක් අපිට ඇත්තේ නැහැ. ලැබෙන දේ පරිත්‍යාග කරන එක තමයි. ඉතින් ඒක අපි සන්තෝෂයෙන් ප්‍රකාශ කරන්නේ අපිට උදව් කරන අපේ හැම දෙයක්ම සපයා දෙන සියලු දෙනාටම ආශිර්වාද පිණිස ඒ අයට ඒ අයගේ නිරෝගී සම චිරජීවනයේ පිණිස මේ සියලු දේවල් අපි සිද්ධ කරනවා. ඉතින් අද දවසේත් ඉතාමත් කෙටි වෙලාවකට මේ ගෙදරට ඇවිල්ලා මේ ගෙදරේ වැඩ කටයුතු සිදු කළා. ඉතින් මේ මුදල් අපි සියල්ලක්ම මේ විහාරස්ථානයේට ලැබෙන්න සැලැස්සුවා. ඒ අවශ්‍ය මුදල් ඒ වගේම ලහිරු මහත්මයා නේද? ලහිරු මහත්මයා මේ දීපත් කළා මේ වැඩ කටයුතු සිදු කළා. ඉතින් ඒවා මාස කිහිපයක් ඇතුළත මේ විදිහට සිදු කළා. මේ දැනුත් අපි තවත් ගෙවල් තුනක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හදාගෙන යනවා. ඉතින් ඒ විදිහට වසරකට ගෙවල් 3ක් හෝ 4ක් අපි හදන්න උත්සාහ කරනවා. සමහර විට සමහර අය තමන්ගේ උපන්දින වෙනුවෙන් ගෙවල් හදලා දෙන්නට අපිට ආයාචනය කරනවා. ඒවත් සිද්ධ කරනවා. ඉතින් මේ විදිහට මේ කටයුතු ඉදිරියටත් කරන්නට අපිට මේ බලාපොරොත්තු තිබෙනවා. ඉතින් අපිට උදව් කරන හැම කෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ කටයුතු සිද්ධ කරන්නට අපිට ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම මේ ලංකාවේ ඉන්න අයගෙනුත් පිටරටින් ඉන්න අයගෙනුත් අපිට ලැබෙන උදව් අපි තාමත් මගේ කරනවා. ඉතින් අද දවසේ මේ කටයුතු වලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. යහපත සිත ශාන්තිය සෑම දිනා වෙනුවෙන්ම උදා වේවා. සෑම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා.